මෛත්‍රී සර් කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියන් ඇයිස ඔලෙවල් ක්ලාස් කරන්නේ? මෙහෙම පුතේ දැන් A level maths bio කරලා නේ මෙඩිසින් ඉන්ජිනියරින් එහෙම නැත්නම් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න යන්නේ. එතකොට ඒකේ පදනම අපි දාන්නේ O level වලනේ. ඒ කියන්නේ තේරම සයන්ස් සබ්ජෙක්ට් වල පදනම වෙන්නේ O level වල. එතකොට මම විශ්වාස කරනවා O level වලට තමයි හොඳම ගුරු වෙන්නේ. එතකොට ටිකක් එහාට වැඩිදුර ඉගෙනගත්ත ගුරුවරු O level වල ඉන්නකොට ඒගොල්ලෝ ඒ අවශ්‍ය ගැඹුරට විෂය උගන්වනවා. එතකොට විෂය මතු පිටින් උගන්වනව නෙමෙයි. අවශ්‍ය ගැඹුරට උගන්වලා තියෙනවා. ගැඹුරු ගණන් හදලා තියෙනවා. ගැඹුරට හිතන්න පුළුවන් කරලා තියෙනවා. එතකොට ඒ ළමයි ඒ level වලට ගියාම ඒගොල්ලෝ ඒ ලේසි ඒ level සබ්ජෙක්ට් තුන හරියට කොට දාගන්නවා. දැන් ඒක අපිට කියනවනේ දැන් අපේ ඒ level ගුරු කතා කරලා කියනවා සොයාගෙන එන ළමයි මෙහෙමයි කියලා. ඒ කියන්නේ අනිත් ඒවත් එක ගත්තාම සාපේක්ෂව යම් වෙනසක් තියෙනවා කියලා කියනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ O level වල ඉන්න ඕනේ හොඳම ගුරුවරු ටික. ඉතින් මම කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියාගෙන O level උගන්වන්නේ. ඒ හින්දා මම ඒ level උගන්වනවා. හැබැයි O level වලට උගන්වන්නේ ඒක නිසා මොකද ඒ O level උගන්වන ගුරුවරයා ගැඹුරට ඉගෙනගෙන තියෙනවා නම් ඒ දැනුම දරුවට සම්ප්‍රේක්ෂණය වෙනවා. ඒතර එයාට A level වලට ගිහිල්ලා අර A level විෂයන් තුන කරන්න ගොඩක් දඟලන්න ඕනේ නේ. මොකද දැන් අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්න තමයි A level ප්‍රතිඵල අඩුයි සයන්ස් ස්ට්‍රීම් එකේ. හේතුව අර O level වලින් යන දරුවා අවශ්‍ය ගැඹුරට විෂය අරගෙන නෙමෙයි යන්නේ. ඒතර මතු පිටින් උගන්වලා සීනි බෝල ගණන් හදලා මේක කරන්න බෑ. ඉතින් මම විශ්වාස කරනවා O level වලට ඉන්න ඕනේ හොඳම ගුරු සෙට් එක. ඒකයි මම කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියන් O level උගන්වනවා.